අයිබෝන් සුබ සැන්දෑවක්. ඉතිං 2019 ක්‍රිකට් ලෝක කුසලානය සමඟ ඉතිං අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව සහභාගි වෙන සියලූම තරඟවලට ඒවගේම අර්ධ අවසාන තරඟ සහ අවසාන තරඟ කියන තරඟ 12ටම ඇවිල්ලා මොබිටෙල් ෆෑන් ටෝක්ස් ඔබ වෙතගෙන එන්න වෙනද වගේම. ඉතිං පොඩිමල්ලි සහ සුදුමල්ලිත් ඉන්නවා. ඉතින් මම මුලින්ම හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගන්නම් මේ ලෝක කුසලානේ ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද ඔබ දන්නවා ඉන්දියා කණ්ඩායම හෝ ඕස්ට්‍රේලියා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම මේ සියලු කණ්ඩායම් වල අවසාන ක්‍රීඩකයෝ කවුද කියන එක පිළිබඳව මම හිතන්නේ ලෝකෙම දැනගෙන හිටියා පහුගිය කාලේ පහුගිය තරඟත් එක්ක බැලුවම දැනගෙන හිටියා. නමුත් අපිට තියෙන ලොකුම chance එක තමයි ඒ කාටවත් ඒ කියන්නේ කොටිම අපිවත් දන්නේ අපේ කවුද අවසාන කණ්ඩායම කියන එක දැනගෙන හිටියේ නැහැ. හොල්මන් වෙලා. ඔව් දැන් කට්ටිය හොල්මන් වෙලා තියෙන්නේ මොකද එකපාරට කවුරු වෙයිද දන්නේ ඒගොල්ලන්ට ප්ලෑන් එකක් ගහගන්න බෑ අපිට විරුද්ධව කොහොමද සටන් කරන්න කියන එක ගැන. උපක්‍රමයක්. ඉතින් මම හිතනවා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා මේ ලොකු කුසලානේ ජයග්‍රහණය කිරීමට. ඉතින් අපි තරඟ වදින්නේ නවසීලන්ත කණ්ඩායමත් එක්ක මොකද හිතෙන්නේ මේ ඒගොල්ලන්ගේ නවසීලන්ත කණ්ඩායම ඉතින් අර අපි ගමේ ගොඩේ කියන විදිහට කට පුරවලා කියන්න පුළුවන් එලකිරි කණ්ඩායම. ඇයි එහෙනේ එලකිරි තියෙන වැඩිපුර. එහෙම කියන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ පන්දු ඒ කියන්නේ පන්දුට පහර දෙන්නම් ගත්තාම විලියම්සන්. එතකොට ඔට්ටේල වගේ ක්‍රීඩක රොස්ටේල එතකොට ගුල්පිට් කවුද ගුල්පිට් 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 නේ ජිල්පිට් නෑ ගප්ටිල් 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 ඒ වගේම පන්දු යවන්නන්ගෙන් ටීම් සෞති එතකොට කවුද අර තව ඉන්නේ නට් ට්‍රේටන් නේද ට්‍රේටන් නට් බෝල්ට් නට්ටන් බෝල්ට් ඒක පොඩ පැටලුණාද හැමදාම මේකට આવත් මේක ඒගොල්ලන්ගේ තමයි මම හිතන්නේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඔව් එතකොට මොකද හිතෙන්නේ දැන් තාමත් මොකද දැන් තාම 15 වෙල බෆලෝස්ද මොකද දැන් මේ තත්ත්වය අපේ වෙන් වුණා කණ්ඩායම. කණ්ඩායම වෙන් වුණා ඒ කියන්නේ ඉතින් එහෙම කාලයක් යනකොට එහෙම සිද්ධ වෙනවනේ සංගීත කණ්ඩායම වුණත් එහෙමනේ. ඉතින් මම මේ පාර කිරිමැටි වෙල ක්‍රොකොඩයිල්ස් තවට අනිත් මොකද කිරිමැටි වෙල කිරිමැටි පස්ගත්තු වලක් ගොඩ කරලා කුඩු දාලා හැදුවා ග්‍රවුන්ඩ් එකක් ඒක තමයි අපේ ටීම් එක. කිරිමැටි වල ක්‍රොකොඩයිල්ස්. ඔව් අනිත් කට්ටිය දේවාල පාර යුනියන් යුනයිටඩ් කියලා ඉතින් ඒ අදාළ නැහැ. මේ ඉතින් අපි මේ එහෙම තමයි දැන් මම සෙල්ලම් කරන්නේ මේ පැත්තට. ඔව් දැන් මම හැමදාම මේ වගේ තියෙනවනේ මොකක් හරි ඒ කියන්නේ ප්ලෑන් එකක් දැන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඔයාට ප්ලෑන් එකක් තියෙනවද හොඳ ප්ලෑන් එකක්? ඔව් හොඳ ප්ලෑන් එකක් තියෙනවා. මොකද නවසීලන්තය කියන්නේ ඕස්ට්‍රේලියාව ළඟ වුණාට එහා පැත්තේ තියෙන දූපතක්. මොකද ඕස්ට්‍රේලියාවේ විසගොර සර්පයෝ ගොඩක් ඉන්නවා. නවසීලන්තේ සර්පයෝ නැහැ. සාමාන්‍යක භූගෝලයේ පිහිටීම අනුව. ඉතින් ඒගොල්ලෝ සර්පයෝ දැකලා නැහැ ගොඩක් අය. අනිත් එක තමයි සර්පයෝ ගැන කියවලා තින්නේ විසගොර සර්පයෝ තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඒ හින්දා මේගොල්ලෝ හරියට විසගොර සර්පයන්ට බයයි. ඒ හින්දා ඒකට මම ගෙනාවා රබර්නයි මුන් ගෙනවා මොකද අපිට ටීම් එකේ දැන් ඒගොල්ලෝ බැට් කරනවා නම් විකට් එක ගාව එහෙම දාලා තියන්න පුළුවන්. කොහොමද මේව දාලා තියෙන්නේ? කවුද දාලා තියෙන්නේ? අපේ ටීම් එකේ ඉන්නවනේ 11 දෙනෙක්. ඔය කාට හරි බෝල් ගාඩ් එකක් අස්සේ හරි දාගෙන ගිහලා දාන්න පුළුවන් නේ සර්පයෝ ටික. දැන් අරයි යන්න ඕන නයි ඉතින් ඒ දාන්න. තියෙන ලෙඩ මදිවට මේ නයි යවන්න හදන්නේ මේක තියාගන්න. ඔව් ඉතින් ඒ වගේ එක ප්ලෑන්ස් තියෙනවා දැන් මම නිකන් අහන්නේ අපි මොන වගේ පන්දු යැවීමක් කරන්න ඕනද මේ කණ්ඩායම? නෑ අපි ඇත්තටම අපි කරන්න ඕනේ අපි කතා කරලා. අපි කතා කරලා ඒගොල්ලන්ව 250කට වගේ තියාගන්න අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ කතා කරලා 250කට නතර කරගන්න. හිරේ යන වැඩ. කතා කරලා ගානක් දෙන්න. එහෙමද? මේ මැච් ෆික්සින් නෙවෙයි කතා කරන්නේ. එහෙම කතා කරලා මිනිසුන්ට ආරද ඒගොල්ලන්ට කතා කරලා නෙමෙයි. අපේ කට්ටිය කතා කරලා. අපේ ටීම් එකේ කතා වෙලා අපි කියන්නේ අපි තියාගා ඒගොල්ලන්ව 250කට විතර තියාගන්න 300ක් විතර ගැහුවොත් ගහන්න අමාරුයි. ඒකයි. ඔය හරි කතා කරලා අපි කතා කරලා. දැන් ඇතරම දැන් කොහොමද අපි මොන වගේ පිතිකරණයක් දෙන්න ඕනද මොන වගේ ලකුණු සංඛ්‍යාවක් අපි ලබා ගන්න ඕනද ඒ ප්ලෑන් එකක් තියෙනවද ඒක? ඔව් ඒකට ප්ලෑන් එකක් තියෙනවා. ඒක මං ගීතයකින් තමයි මේ පාර ඉදිරිපත් කරන්නේ. සින්දුවකින්? ඒ කියන්නේ නිහල් නෙල්සන් මහත්මයාගේ ගීතයක් තියෙනවා. ඒ ගීතය අනුව තමයි මම හදාගෙන ආවේ.
ලියාගෙන ඇවිල්ලා. ලියාගෙනාව කියන්න ආ. එකෙක් 35 ගානේ ගැහුවොත් එක දාලා එක එක දාලා කියන්නේ. සිංගල් සිංගල්. බලඩු 11 වැඩි කර හරියට 35 යොදලා ලකුණු දන්නෙම නැහැ 350ත් ඉක්මවලා ඔබට තේරුණාද බැට් කරන්නේ කොහොමද කියලා හොඳයි හොඳයි එනම් අපේ අදහස එමනං මංහිතන්න අපිට දැන් මහිතන්නේ තරගයට කලින් අපේ විශේෂඥ විස්තර විචාරයක් ගෙනන අපේ කණ්ඩායමක් ඉන්න ඉතින් කමල් දේශප්‍රිය මහත්මය අපේ රංගන හේරත්ම අපි දන්න කට්ටිය ඒගොල්ල ඉන්න ඉතින් ඒගොල්ලන්ගේ කතාවට ගිහිල්ල අපි බලමු අද තරගේ මොකද වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ලැබෙන්න්න කියලා.